හෙල්ලෝ ඔක්කොලට ගන්න අද එකතු කරගෙන ඉන්නවා අපේ ට්‍රක්ස් ඔෆ් යුරෝප් එකේ මං හිතාගෙන හිටපු ගොඩක් කල් හිතාගෙන හිටපු වැඩකට. මේකේ අද නම් මං කරන්නේ දැන් මොඩිෆයි නෙමෙයි. ඉක්කෙනින්ම අද යනවා කැලයක් තියෙන පැත්තකට ගිහිල්ලා අපි වැඩේ පටන් ගන්න කියලා මම මේ බැලුවේ. ඒ කියන්නේ අපි මග දිගට කතා කරගෙන ෂේප් එකේ යන්. හරිද? දැන් මේකේ හැටියට නම් දැන් මං හිතාගෙන ඉන්නේ අර මොකද්ද එකක් තියෙනවා. අන්න ඒක මං හිතනවා ඒක කැලයක් වෙන්නද කියලා. ඒ කියන්නේ නිකන් ඕෆ් රෝඩ් යන්න වගේ තියෙන පැත්තක් කියලා මට හිතෙනවා. අන්න ඒ පැත්තට යන්න තමයි මං අද බැලුවේ. තාම හැබැයි මං ගත්තේ නැහැ ජොබ් එක. අපි ගිහින් බලමු. මට නම කියව ගන්න බැරි අවුලක් තියෙනවා. මං හිතනවා ඒක හරියද කියලා මං හිතන විදියට. මෙන්න මේකේ තියෙනවා මේ හොමින් වල ඉන්කම් එක අඩු එකෙන් ගියන් පස්සේ ෆ්‍රන්ට් වල ඉඳන් මෙන්න මේක ඉස්ටු මොකක්ද එකක් තියෙනවා. හරි කොහොම හරි කමක් නැහැ. අන්න ඒකට තමයි යන්න බැලුවේ අද. ඕගොල්ලෝ කැමතිද දන්නේ නැහැ. ඉතින් මේක වීඩියෝ කරන කොහොම වෙයිද දන්නේ නැහැ. ඕගොල්ලන්ගේ ප්‍රේක්ෂක ප්‍රතිචාරය හරි ඒකට කමක් නැහැ. ඕගොල්ලෝ ඉතින් කැමති වෙයි කියලා හිතනවා මේ වීඩියෝ එකට. කැමති නම් ඉතින් අනිවාර්යෙන් ලයික් එකක් දාගෙන යන්න. මේ ඉන්කම් එක අඩු එක නෙමෙයි වැඩි එක කියලා කියන්න ඕන. පොඩ්ඩක් වැරදුනා. අනිත් එක මම දවස් ටිකේ පොඩ්ඩක් මට හෙම්මිරිස්සා වැඩිලා තියෙන්නේ. ඒකද පොඩ්ඩක් කටහඬ පොඩ්ඩක් නම් අවුල් වෙලා ඇත්තේ. මගේ කටහඬ වෙනස් වෙලා අද කොහොම හරි මං නෝමල් විදියට ඉන්න බලන්න. පාල්ලවේ අයියෝ පටන් ගන්නකොටම ගිහින් යනගත්තා නේ. ඔන්න ඕකනේ කරන්න බැරි. කමන්නයි. එහෙම තමයි. පොඩ්ඩක් ඩාම් වුණා ඕගරන් යන දේවල් නෙමෙයි. දැන් යන් අනිත් පැත්තට ආයේ පාරට දාගෙන යන්. ෆස්ට් පර්සන් යන්නේ. තෙල් නම් ඇත්ත වශයෙන්ම කියනවා තෙල් නම් නෑ. ඔක යාගන්න තෙල් ඇති වෙයිද දන්නේ නෑ. ඒ චුට්ටක් ගහගෙන යන්න ඕන. හරි ඕගොල්ලන්ට කතා කරන්න පොඩ්ඩක් අමතුණා මේ ඒක නෙවෙයි. හරිද දැන් මේ වාහනේ දැන් මේ යන ගමනනේ. ඕක යනකොට අකර තැබ්බ වෙන්න පුළුවන්. ස්කිල් ඉෂුස් වෙලා පොඩ්ඩක් එහෙ මෙහෙ දාන්න වෙන්න පුළුවන්. ඒවා ගණන් ගන්න එපා. ඒවා පොඩි පොඩි දෝෂ ඕම ගාරව ගන්න ක්‍රම තියෙනවා. ඒනට මට එහෙම ක්‍රමයක් තාම මතක් වෙලා නැහැ. ඒක හින්දා වැදුනොත් එහෙම ගණන් ගන්න එපා. ට්‍රක් හෙල්ත් එක මේ විදිහටම තියන් යනවා මම try කරන්න. මොකද මං එහෙම කවදාවත් එකක්ව ගිහින් ඉවර කරලා නැද්ද ඔයද මට මතක හැටියට. ඕකේ මෙහෙම යන ගමන් යම් 129 30 31 32 33 34 අවුලක් නෑ අවුලක් නෑ. ඒ ගාන හොඳයි. ඒ වගේම කියන්න ඕනේ දැන් මේ වීඩියෝ එකේ මං වාහන මොඩිෆයි කරන වීඩියෝ දාන්න හැදුවේ ගේම්ස් වල තියෙන. ඒකට මේ වීඩියෝ එක කොහොම වෙයිද දන්නේ නැති නිසා තමයි මම මේක පොඩ්ඩක් දාන්නත් පරක් කරේ. අනේ මන්ද ඔයාලා කොහොම හිතයිද දන්නේ නැහැ මේ වීඩියෝ එක. ඔයාලා කැමති නම් අනිවාර්යෙන් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න අලුතෙන් ආපු කට්ටිය. මොකද සබ්ස්ක්‍රයිබ් කරන එක දැන් අපි පටන් ගත්තේ ගානට වැඩි. දැන් පොඩ්ඩක් වැඩි ඉන්න කට්ටිය දැන් ගාන කොහොම හරි අපි වැඩි කර ගන්න ඕනේ. දැන් අලුතෙන් කට්ටිය ඔයාලත් එකතු කරගන්න ෂෙයා කරලා එහෙම. අනිත් එක දැන් මේ වාහනේ ගත්තන් පස්සේ අනික් වාහන වලට වැඩිය පොඩ්ඩක් සාමාන්‍යයෙන් ස්පීඩ් යනවා. ස්කැනියා එකට වැඩිය එහෙම ස්පීඩ් යනවා මේක. මේකේ මට කන්ට්‍රෝල් හොඳයි කියලා වගේ දැනෙච්ච නිසා තමයි මම මේ වාහනේ ගත්තේ. මොකද මම මේකෙන් ජොබ් ටිකක් කරද්දි මේකේ කන්ට්‍රෝල් ගොඩක් හොඳයි කියලා මට තේරුණා. අන්න ඒකින් තමයි මම මේක දාගත්තේ. මේක වාහනේම ගත්තේ. ඕගොල්ලෝ වෙන වාහනයකින් මේ වගේ කොහෙට හරි යන්න කැමැත්තක් තියෙනවා නම් ඒකත් කමෙන්ට් එකක් දාන්න. ඒකත් මං ගේන්නම් එහෙම යන එකක්. දැන් මේක මට හිතෙනවා මේක කැලයක් නෙමෙයිද කියලා හිතෙනවා. එහෙම වුණොතින් තමයි අවුල යන්නේ අපරාධ එහෙම වීඩියෝ එක. කමක් නැහැ ඉතින් මං දාන්නම් මෙතනින් කොහාටද හරවන්න තියෙන්නේ. හරි ඒ කියන්නේ මෙතනින් හරවන්න ඕන වම්මට නෙමෙයි දකුණට. දකුණට හරවන්න ඕනේ. එහෙන් දකුණට හරවලා යන්න පොඩ්ඩක් ඉන්න. මම මේක ආපස්සට දාලා ගත්තේ ඇත්ත වශයෙන්ම කියන්න ඕන මේක පොඩ්ඩක් වහින්න ගත්තා. හරිද වැස්සොත් එහෙම මේක දැන් අපි යන ගමන නිකන් චාටර් යනවනේ මේක තේරිලා මඩ ගෑවිලා වැස්සන් පස්සේ ඔයාලා දන්නවා තමයි මේ ගේම් එක ගන්න කට්ටිය නම් වැස්සන් පස්සේ මේ වාහනේ ගන්න දෙයක් නෑ. ඉසි ලස්සනට පොඩ්ඩක් පාට මේ ඊට පස්සේ දැන් වාහනේ ගන්න දෙයක් නෑ. දුඹුරි වදිනවා වැස්ස ගම.
ඒක නිසා තමයි මම මේක වහින්න දෙන්නේ නැතුව තියාගෙන. වැස්සම අවුලක් නැහැ. ඒ වුණාට පොඩ කර චාටර් වෙනවා. අර දැක්කනේ දැන් ස්ක්‍රීන් එක වල බලා ගන්නයි වාහනේ වීදුරුව නිකන් මඩ ගෑවිලා වගේ පොඩ්ඩක් පේනවා. ඕක හොඳටම වැඩි වෙනවා දිගටම වහින එක තියාගෙන ගියොත් කියලා. ඒක නිසා දැන් වහින එක එනකොටම ඕගොල්ලෝගේ අයින් කරලා දන්නේ නැති කට්ටිය නම් මේකෙන් ටක් ගාලා මේ හෝම් ස්ක්‍රීන් එකට දාලා ආයෙ පාරක් දාන්න. ඒ කියන්නේ ගේම් එකේ හෝම් ස්ක්‍රීන් එකට මේකෙන් දාලා මේන් මෙනු එකට දැම්මා. ඊට පස්සේ ආයෙ පාරක් ප්ලේ ඩ්‍රයිව් දුන්නා. එතකොට ආයෙ පාරක් වැස්ස නවතිනවා. දන්න කට්ටියක් ඉන්නවා මේක ගොඩක් අය. මම නොදන්න කට්ටියට තමයි මේක කියලා දුන්නේ. නැත්තම් ඉතින් රුපියල් 500ක් අපරාධයි. රුපියල් නෙමෙයි මේකේ තියෙන සල්ලි වලින්. හරි එහෙනම් මොන්න නයිට් රයිඩර් වගේ යන්න තියෙන්නේ. නයිට් රයිඩර් නෙමෙයි. දවල්ට යන්නේ. එහෙමයි දැන් මේ වාහන නම් මට සමහර ඒවා පේනවා. මේ ඉස්සරහින් යන එක පේනෝනේ. කිසි හැදියාවක් නැහැ. පාරේ යනකොට බිම තියාගෙන යන්න කියලා දෙයක් ඒකට තේරෙන්නේ නැහැ. හරිද? උගේ වැඩේම උස්ස උස්ස යන එක. වාහනේ නම් අර මං කලින් හදපු ජාතිය වාහනයක් තමයි. ඒ වුණාට උගේ හැදියාවක් නැහැ. හරි. ඒකේ වැඩ නැහැ. දැන් අපි කොහෙද ඉවි යන ගමනේ. ඔන්න යන ගමන් තියෙන්නේ ඉස්සරහින් යනවා කළු පාටයි බස් එක නේ. කොළ පාටයි. වර්ණන්තාවේ දැම්මේ නැහැ බය. ඒකින් වැඩක් නැහැ. හරි දැන් යනවා. මේක පොඩ්ඩක් ලැග් වගේ දෙයක් මට තේරෙනවා. ඔයාලටත් ඒක එහෙම පේනවා ඇති කියලා මට හිතෙනවා. ඒ වුණොත් තමයි ප්‍රශ්නේ වෙන්නේ. එහෙම වුණොත් මොකද කරන්නේ මේකට? ඒක ක්‍රමයක් තියෙනවා බලමු මේක දිගටම වුණොත් බලා ඕකේ. හරි ඒක වැඩක් නැහැ. මොකද උඩරේ පාරවල වාහන නවත්තනවද? මූඩය. අයියා අයියා මට යන්න දෙන්නෙත් නෑ අයියා කපාරයි කියන්නේ අයින් වෙනවද නැද්ද ඊම්පත් දියුනේ මේ පක්හරි දෙයක් කිසි දෙයක් වුණා පොඩ්ඩක් බලන්න අම්මට හරි ඒක මේ ඒක ගණන් ගන්න දෙයක් නෙමෙයි එතන එහෙම කිසිම දෙයක් වුණ නැහැ ඇත්ත වශයෙන්ම කියනවනම් අතර මුකුත් උන්නේ නැහැ ඇත්තටම කියන්න කරි දෙයක් විතර වුණා යම් කිසි දෙයක් සිද්ධ වුණා අම්මට තව දේවල් සිද්ධ වෙනෝනේ මේ පොඩ්ඩක් ඉඳන් මට මතක පොඩි කතාවක් තියෙනවා කොහෙද යන්නේ ඒක ඉන්නේ ආයි පැත්ත බලන්න කොහොමද මන් දන්නවා මොකක් හරි යම් කිසි දෙයක් විතර සිද්ධ වුණා ඒක වැරදි විදිහට හිතන්න දෙයක් නෙවෙයි ඒක ඇත්තටම කියනවා ඒක නිකන් අත්තරදීමක් විතරයි ඒක විදිහට වැඩ හරි කොහමද දැන් ඉතින් අපි යන ගමන යන්න බැනේ ආයෙ පාරක් වහිනවා වගේ කමක් නැහැ ඕන මොකලක් උන්න වැහගෙන හරි යන්න අන්න දැක්කන් පොඩ්ඩක් වැස්සගම වාහනේ ගන්න දෙයක් නැහැ දැන් ඉතින් කොහොමත් එකයි ආයෙ ඔක හොදලා ගන්න වෙන ඊට පස්සේ අපි දැන් යන පාර කැලයක් වගේ වේවුනට බහලා තියෙනවා අලේ ගණන් යන්න චාර්ජර් එක ගහන්න වැඩේ කරන්නේ එදාගේ හැටියට මේ බැටරි තිබෙත් නැහැ ඔන්න ඔක තමයි ප්‍රශ්නේ තියෙන්නේ හරි එහෙනම් මේ යන විදිහටම යනවා මට කියන්න දේවල් මතක් වෙන්නේ නැහැ මට ඉතින් ඔහෙ මතක් නැහැ කොහේ කියවලා දානවා මේක මං හිතන්නේ මේ මගේ ෆෝන් එකේ අවුලක් කරගෙන කියලා එකක් කර මොකක් කර තියෙනවා මේ යන එක මට පිටිපස්සේ මුස්සනවා මොකද්ද දන්නේ නැහැ වෙලාදී හරි ඊගා ටිකක් දිගේ වයි ඕන ප්‍රශ්න වෙනවා මෙන්න මේ જાතියක ඉන්නද මොකද නෑ ඒක රවදුරානේ අතන මෙන්න මේ වගේ තැන් හරි ලස්සන තැන් තියෙනවා මේ ගේම් එකේ තාම මම නොගියපු තැනුත් තියෙනවා මේකේ මම එක සිටි එකකට ගියේ නෑ තාම මම මේ සිටි එකට ඕන යන වීඩියෝ එකක් ඔයාලට දාන්න ඔයාලා කැමති නම් විතරයි වීඩියෝ දාන්න ඉතින් කොහාටද දන්නේ ආයේ හරවන්න කියලා යන ගමනාන්තේ සමහර හරවන්න දෙන්නේ ආයේ කපන්න අවටරේ දකුණට හරවල ගන්න ඕනේ සිග්නල් දාලා පාරේ මේ ගල්ක රියදුරෙක් වශයෙන් අපි යන්නේ මේකට පොලිසිය දැම්මොත් කොහොමද එහෙමනොත් නම් එපා වෙනවා හොඳයි මෙහෙම පොලිසිය නැතුව අපිට යන්න තියෙන එක මේක හයි ග්‍රැෆික් දෙවේ අල්ට්‍රා ග්‍රැෆික් දාලා ගහන කට්ටියක් ඉන්නවා මේ කට්ටිය වගේ හිමින් ගහන්න බෑ ඇත්තටම මම ඔයාලා ඉස්සරහට ඕන ඔව් කියන්නේ ඉස්සරහට මම අල්ට්‍රා ග්‍රැෆික් එක්ක වීඩියෝ එකක් දාන්නම් ඔයගොල්ලන්ට අනිවාර්යෙන්ම මට හිතෙන හැටියට පාර හොඳයි වගේ අපිට ඕෆ් රෝඩ් යන්න සෙට් වෙයි වගේ කියලා හිතනවා යන විදියට
එහෙම වුණොත් ඉතින් ඇත්තටම අපේ වීඩියෝ එක සාර්ථකයි. ඒ වුණාට මට හිතෙනවා මේක ගියෝ පාරක්ද කියලා මට හිතෙන එක පාර. මම ගියා වගේ මතකයි. මම මේ පාරේ ඇවිල්ලා නැහැ ඇත්තටම. එකම එක පාරක් හරි එන්න ඇවිල්ලා ඇති වගේ එකක් මට පොඩ්ඩක් තේරෙනවා. හරි. පාරක් හරි. මේක තමයි යන්නත් තියෙන්නේ. ඒ ගලව මේක ඕනේ මට. ස්ටාර්ට් කරලා යම්. කොහෙද යකෝ එන්නේ? උන් පාරේ යන්නේ හරිද? මුන්ට කිසි විනයක් නැහැ. අර දැක්කනේ යන දිහා. දැක්කයි. අපි වගේ උන් යන්න ඕන කැලේලා. අරුන් යන්නේ පාර මැද්දේ. හදන්න බෑ ඇත්තම කතාව කියනවා. හරිද? ඇත්තට මුන් හදන්න බෑ. ඒ වුණාට මේ කරන්න දෙයක් නැහැ. මොනා කරන්නද? හදන්න බැරි අපිට හදන්න බෑ. ඔන්න කොහොම යන්නේ කාට යන්නරලා අපි මේකේ හෙලි ස්ලෝ කරලා යක්. නැත්තම් ඔය නේමට වැඩිච එකම දලස් ගාලා වදිනවා. අපේ වාහනේ හෙල්ත් එක අඩු වෙනවා ගොඩක්. ඒ නිසා ඒක සෙට් කරගෙන ඔන්න ඈ කැලේකට කොහොමද වීඩින් දාන්නේ? කමක් නෑ මට හිතිච්ච දේ හරියෙන්න නම් එපා කියලා තමයි මම කියන්නේ. මොකද මට හිතුනේ මෙන්න මේ පාරේ මේක ඔෆ් රෝඩ් ගමනක් නෙවෙයි වගේ මට තේරෙනවා යාළුවනේ. ඕගොල්ලන්ට කනගාටුවෙන් වුණත් ඒක මට කියන්න සිද්ධ වෙනවා මේක ඔෆ් රෝඩ් ගමනක් නෙවෙයි වගේ. හරිම සෝචනීයයි මට මේක කියන්න වෙච්ච එක ගැන. මට තේරෙන හැටියට මේක ඕෆ් රෝඩ් ගමනක් නෙමෙයි. මගේ බලාපොරොත්තු ඔක්කොම නැති වුණා. කරන්න දෙයක් නැහැ. ඔහොම තමයි. මං හිතුවේ මේකත් ආයෙ අර කලින් වෙච්ච වැඩේම වෙයි කියලා ගිහිල්ලා ලකස් කරලා ඇතුළට ඒක වැඩ නැහැ. කොහොම හරි දැන් වැස්සේ සීතලේ අපි යන ගමන් ඉන්නේ. අපි පටන් ගත්ත විදිහ ඉවර කරමු. මල්ලේ බයි අපි ගියා. සුබ දවසක්. ඇත්තටම තා වැඩි වෙලාවක් නෑ මම වීඩියෝ එක. තා වඩින්ගෙන් වදිනවා. හෝ ලොරියක් එනවා. අපිට මේකේ ලොරි ගන්න chance එකක් හම්බෙයි දන්නේ. මෙයාලා අප්ඩේට් එකකින් දුන්නොත් අපි ඒකත් අරගමු. අරගෙන මොඩිෆයි කරමු. එහෙනම් අපි ඔන්න ගමනාන්තයට ඇවිල්ලා ඉවරයි. මෙන්න මේ හරිය තමයි යන්න තැන තියෙන්න ඕන. මගේ අරුණද නෑ නේද? ඉස්සරහින් වහලා මෙහෙද? මේ පැත්තට වගේ තමයි යන්න තියෙන්නේ. මේ පැත්තට හරි අනිත් පැත්තට හරි තමයි කොහෙන් හරි යන්න තියෙන්නේ. ඕකේ මේ පැත්තට ගියාම හම්බෙනවා මේ පාර නේද? බ්‍රේක් වදින්නෙත් නෑ. මේකෙන් දකුණට දාලා තමයි යන්න තියෙන්නේ. මම මේ පාරේ ගිහින් තියෙනවා. මට දැනුනේ ඒක මතක් වුණේ. කරන්න දෙයක් නෑ. මම මේ පාරේ මම ගොඩක් කාලෙකින් ආවේ නෑ. මට එපා වුණා මේ පැත්ත. මොකද දන්නේ නෑ ඒක. හේතුව මේක හරි කැතයි මේක තියෙන පැත්ත. මට නම් මේ පැත්ත හරියටම කිසිම විදිහකට මට මේක සෙට් නෑ මේ පැත්තට. හරි වැස්ස පායලා අපේ පිටිපස්සේ මේ එක තියෙනවා. ඒක නම් අලුතෙන් ගත්තා වගේම තියෙනවා. මොකද ඒක අපි දාගෙන ආවේ නෑනේ. ඒක දාගෙන ආව නම් වැස්සට අහුවෙලා ඒකෙත් මට ගොඩ. හරි කමක් නෑ කොහොම හරි ඔන්න ඇතුළට දැම්මා. එමීටයන් හරි ඇතුළට දැම්මා. එහෙනම් ඔන්න පාකින් දුන්නා. යස් දුන්නා. ලෙවල් අප් වුණා. හරි ඔක්කොම හරි රුපියල් 5343ක් අපිට තියෙනවා. මේකේ සල්ලි අඩු නොවි ගන්න පුළුවන්. ඇත්තටම ජොබ් එක කරන්න පුළුවන් මේ වැඩේ. ඔන්න ඕගොල්ලන්ටත් අලුත් ක්‍රමයක් දන්න ටිකක් තියෙන ජොබ් එක කරන්න මේ විදිහට. ඒක ඕගොල්ලන්ට සල්ලි අඩු නැතුව ගන්න පුළුවන්. එහෙනම් ඔන්න අදට ගිහින් එන්නම්. ඔක්කොටම සුබ දවසක්. බයි. පස්සේ හම්බෙමු. ඊළඟ වීඩියෝ එකෙන් ආයෙ හම්බෙමු වෙනවා.